ආහිබෝවන් ළමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් දෙනෙකුට අමාරු පාඩමක් භාග පාඩමේම කොටසක් භාග සංසන්දනය කිරීම. මේ කොටස යටතේ තමයි තියෙන්නේ ළමයි භාග දුන්නාම ආරෝහණ විදියට ලියන්නේ භාග අවරෝහණ විදියට ලියන්නේ ඒ වගේම භාග සංසන්දනය කියන්නේ අර කුඩා විශාල ලකුණු දාලා ලියන්නේ කොහොමද කියලා. මේක හොඳට බලන්න. එතකොට ඔයාලට මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න පුළුවන්. එතකොට අපි මුලින්ම ගමු ළමයි හරය සමාන වන භාග සංසන්දනය කිරීම. හරය සමාන වන භාග සංසන්දනය කිරීම. එතකොට හරය සමාන වන භාග තිබ්බොත් ළමයි දැන් තියෙනවා මෙතන පළවෙනි එක 10න් 3, දෙවෙනි එක 10න් 7, තුන්වෙනි එක 10න් 1, හතරවෙනි එක 10න් 9. හරය සමාන භාගවල ළමයි දැන් මම මේක ඔයාලට එකක් කියලා දෙන්නම් ආරෝහණ විදිහට ලියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කුඩාම එක. එතකොට ළමයි මෙතන තේරුම තමයි 10න් 3 කියන එකේ 10ක් තියෙන තැනින් 3ක් තමයි ගන්නෙ. මේකේ තේරුම 10ක් තියෙන තැනින් 7ක් තමයි ගන්නෙ. මෙතන තේරුම 10ක් තියෙන තැනින් එකක් තමයි ගන්නෙ. මෙතන තේරුම 10ක් තියෙන තැනින් 9ක් තමයි ගන්නෙ. එතකොට ළමයි 10ක් තියෙන තැනින් එකක් ගන්න එකනේ කුඩාම. ආරෝහණ විදිහට ලියද්දි කුඩා එකේ ඉඳන් විශාලකට ලියන්නේ. ඕම් කුඩාම එක එතකොට 10ක් තියෙන තැනින් එකක් ගැනීම. ඊළඟට ළමයි 10ක් තියෙන තැනින් 3ක් ගැනීම. ඊළඟට ළමයි 10ක් තියෙන තැනින් කීයක්ද 7ක් ගැනීම. ඊළඟට විශාලම එක තමයි ළමයි 10ක් තියෙන තැනින් කීයක් ගැනීමද 9ක් ගැනීම. මේ කෙටියෙන් මතක තියාගන්නේ හරය සමාන භාගවල ලවය කුඩාම එක තමයි කුඩාම වෙන්නේ. ඊට පස්සේ ලවය වැඩි වෙන පිළිවෙලට වැඩි වෙලා ගිහින් ලවය විශාලම වෙන එක තමයි විශාලම භාගය වෙන්නේ. ඔච්චර ලේසියිනේ. 10ක් තියෙන තැන එකක් ගැනීම තමයි කුඩාම. ඊට 10ක් තියෙන තැන 3ක් ගැනීම කුඩා. 10ක් තියෙන තැනින් 7ක් ගැනීම ඊළඟට 10ක් තැනින් 9ක් එන්න වැඩි වෙලා මේක තමයි වැඩිම. ඒතර මේක ළමයි මේ ආරෝහණ විදියෙන් ලී මේක භාග සංසන්දනය කියලා කුඩා විශාල ලකුණු දැම්මොත් මේකේ 10න් එකට වඩා ඇත්තටම 10න් 3 ලොකුයිනේ. 10න් එකක් ගන්නවට වඩා 10ක් තියෙන තැන 3ක් ගන්න එක. ඒතර මේ පැත්තට කට ඇරෙන්න ඕන. මේ දෙක ගත්තාම ළමයි ඒත් 10න් 3ට වඩා 10න් 7 වැඩියිනේ. මේ පැත්තට කට ඇරෙනවා. මේ දෙක ගත්තාම 10න් 4ට වඩා 10න් 9 වැඩි. ඔහොම කට ඇරෙනවා. ඕක තමයි භාග සංසන්දනය කියන්නේ. කුඩා විශාල ලකුණු දාලා ලියන එක. කම දාලා ලියුවා කුඩා එකේ ඉඳන් ලොකු එකට ආරෝහණ විදිහට එනවා. මේක අනිත් පැත්තට කම දාලා ලියාන ගියොත් විශාල එකේ ඉඳන් ඒ කියන්නේ කුඩා එකට භාග අවරෝහණ පිළිවෙලට ලියනවා. එච්චරයි. ඊට පස්සේ මම මේ කියලා දුන්නේ හරය සමාන භාග සංසන්දනය කිරීම. ආරෝහණ හරි අවරෝහණ හරි කුඩා විශාල ලකුණු හරි දාලා ලියන එක. ඊළඟට ළමයි දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේ කීවේ හරය සමාන භාග සංසන්දනය කිරීම. දෙවෙනි භාග කියන්නේ ලවය සමාන භාග සංසන්දනය කිරීම. මේ හරය ලවයවත් දන්නේ නැති ළමයිට මගේ කලින් වීඩියෝස් බලන්න හැම ප්‍රශ්නයකටම උත්තරේ තියෙනවා එතන. ඒකත් මතක් කරන ගමන් ලවය සමාන භාග ළමයි සංසන්දනය කරද්දී මේක හිතන්නේ මෙහෙමයි. උඩ මොන සංඛ්‍යාව තිබ්බත් හිතන්න මෙහෙම. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම ගත්තොත් දැන් කේක් ගෙඩියක් උඩ සමාන එකම ප්‍රමාණය තියෙන්නේ. 5ද 1ද 2ද 3ද ඕන එකක් තිබ්බොත් ලවය සමානයි කියන්නේ දැන් මේකේ තේරුම ළමයි 5 බෙදීම 7 නෙමේ පළවෙනි එකේ තේරුම. මේක 5 බෙදීම 3. මේක 5 බෙදීම 11. මේක 5 බෙදීම 9. ඒක තමයි අපි 7න් 5 7න් 3 7න් 11. ඔව් 7න් 5 7න් 3 11න් 5 9න් 5 කියලා කියන්නේ. එතකොට ළමයි මේ සම්පූර්ණ කේක් ගෙඩියක් බෙදෙන කොටස් ගාන වැඩි වෙන්න ලැබෙන කියන්නේ ප්‍රමාණය අඩු වෙනවා නේද? දැන් මම මේක දෙකකට බෙදුවොත් එක කොටසක් අඩු වෙනවනේ. ඒ කියන්නේ දෙකකට බෙදුවොත් මේ ලැබෙන කෑල්ලක ප්‍රමාණය අඩු වෙනවා. මේක 3කට බෙදුවොත් සමාන කොටස් 3කට බෙදුවොත් දල වශයෙන් මෙහෙම ඇන්දොත් ඒ ලැබෙන ප්‍රමාණය
එක කොටසකට එන්න එන්න අඩු වෙනවනේ. මෙතන කොටස් ගන්න වැඩි වෙන්න කොටසකට ලැබෙන ප්‍රමාණය අඩු වෙනවනේ. මේක 4ට බෙදුවොත් තවත් අඩු වෙනවනේ. එතකොට ඒ තේරුම තමයි තියෙන්නේ මෙතන ළමයි. ඒ කියන්නේ දැන් මේ සම්පූර්ණ එකක් බෙදෙන කොටස් ගන්න වැඩි වෙන්න ඒක පොඩි වෙනවා. එතකොට මෙතන වැඩියෙන්ම බෙදලා තියෙන කොටස් ගන්න මොකද්ද වෙන්නේ? 11 නේ ළමයි. 7 තියෙනවා 3 තියෙනවා 11 තියෙනවා 9 තියෙනවනේ. එතකොට මෙතන කොටස් ගන්න වැඩියෙන්ම බෙදලා තියෙන්නේ 11කට. එතකොට ඒක කැලලා චූටි. එතකොට ඒක තමයි චූටිම වෙන්නේ. ඊට වඩා ටිකක් ලොකුයි කොටස් 9කින් බෙදුවොත් ඒ ගානම. ඊට පස්සේ ඊට වඩා චුට්ටක් ලොකුයි ඒකම 7න් බෙදුවොත් ඊට වඩා. එතකොට ලොකුම වෙන්නේ මෙතන තියෙන ඒවායින්. ඒක කීයෙන් බෙදුවොත්ද? 3න් බෙදුවොත්. මේක ලේසියෙන් මතක තියාගන්න. ලවය සමාන භාග සංසන්දනය කරද්දී කුඩාම වෙන්නේ හරය විශාලම එක. අනිත් පැත්තට කිව්වොත් විශාලම වෙන්නේ හරය කුඩාම එක. ඒතර මෙතන මම ආරෝහණ විදියට ලියනවා නම් කුඩාම වෙන්න ඕන වැඩිම කොටස් ගානකට බෙදෙන කෙන ළමයි. තේරෙනවනේ. එතකොට එන්න ඕන මොකද්ද? 5 බෙදීම 11. ඔක තමයි අපි කියන්නේ 11න් 5 කියලා. ඊළඟ එක ඊට වඩා චුට්ටක් වැඩි 5 බෙදීම 9 කියන එක. ඊට වඩා චුට්ටක් වැඩි 5 බෙදීම 7 කියන එක. මෙතන තියෙනවා ලොකුම වෙන්නේ 5 කියන එක කෑලි 3කට බෙදෙන එක. මේක අපි කියවන්නේ 11න් 5 9න් 5 7න් 5 3න් 5. හරිනේ. පල්ලේසි ළමයි. ඔය ක්‍රම දෙක තමයි තියෙන්නේ ඇත්තටම. අපිට ගානක් දුන්නොත් ඔය ක්‍රම දෙකට කෙලින්ම ගාන දීලා නැත්නම් ඔය දෙකෙන් එකකට අපිට කැමති එකකට හදාගන්න ළමයි අපිට ගාන හදන්න පුළුවන්. ඒ කියන්නේ හරිය සමාන කරගෙන හරි ලවය සමාන කරගෙන හරි. අපි එහෙම ගණන් දෙකක් බලමු කෙලින්ම දීලා නැති. මේෙන් ගාන ළමයි. මේක කිව්වොත් එහෙම ආරෝහණ විදියට ලියන්න. එතකොට අපි දැනගන්න ඕන කුඩාම එක මොකද්ද කියලා. එතකොට මුලින්ම කුඩාම එක ලියවනවා. ඔහොම ලියන්න ගියන් අවසානට විශාල එක ලියවෙනවනේ. එතකොට මේ එකකවත් හරයවා ලවයවා සමාන වෙලා තියෙනවා. ඉතින් යටකට හරිය කියනවා උඩකට ලවය කියනවනේ. එතකොට ළමයි හරිය හරි ලවය හරි අපිට දෙකෙන් එකකට මේක සමාන කරගන්න පුළුවන්. එතකොට මේක ළමයි ලේසිම මේක දෙකටම පුළුවන්. මම මේක ලේසියෙන් ළමයි ලවය සමාන කරන්න යන්නේ. ලවය සමාන කරද්දි ළමයි අපි බලනවා මේකේ ලවය 2යි 3යි 5නේ තියෙන්නේ. මේ තුනෙන් බෙදෙන කුඩාම සංඛ්‍යාව කීයද කියලා. දැන් අපි ඔහොම ඉලක්කම් බලා ගියාපුවාම අපි හිතනවා 6 ගන්න පුළුවන්ද කියලා බලනවා. 6 2කින් බෙදෙනවා. 3නුත් බෙදෙනවා 5න් බෙදනවා. එතකොට ළමයි 6 ගන්න බෑ. යාට වඩා වැඩි ඒවා බලනවා. ඔහොම බලපුවාම මේක ටික දවසක් මේක කරන් ළමයි වලට තේරෙනවා මේක බාඩ මම භාග එකතු කිරීම අඩු කිරීම මේවා කරද්දී අර පොදු හරය ගන්නකොට මේක කියලා දෙන්න. කුඩා පොදු ගුණාකාරය. එතකොට ළමයි වලට ඒක පුළුවන්. දැනට මේක දාලා අවබෝධයක් ගන්න පුළුවන්. මේක පුළුවන් ළමයිනුත් ඇතිනේ. එතකොට ඔහොම බලද්දි ළමයි 15 කියලා හිතමුකෝ. 15 ගන්න බලනවා. 15 3න් බෙදෙනවා 5න් බෙදෙනවා 2කින් බෙදෙනවා නෑ ළමයි. එතකොට මේකට ළමයි එන්නේ 30. 30 දෙකෙනුත් බෙදෙනවා 30 තුනෙනුත් බෙදෙනවා 30 5නුත් බෙදෙනවා. එතකොට ළමයි මේක දැන් අපි සමාන කරන්න යන්නේ ලවය කීයටද හැම එකීම 30ට. අපි ලේසියට උඩින් මෙහෙම ළමයි හැම එකීම 30 ලියා ගන්නවා. මේකෙත් 30 ලියා ගත්තා. මේකෙත් 30 ලියා ගන්නවා. හරිද? හැම එකීම 30 ලියාගෙන ළමයි ඊට පස්සේ බලනවා 2 කියන එක 30 ගුණේ කීයෙන් ගුණ වෙලාද? 2 කියන එක 30 වෙන්නේ 15න් ගුණ වෙලානේ. ඒ කියන්නේ උඩ ඉලක්කම් 15න් ගුණ වෙලා තියෙනවා. නීතිය තමයි උඩ එක 15න් ගුණ කරුවා නම් යට එකක් 15න් ගුණ කරන්න ඕන. 3 කියන එක 15න් ගුණ කරුවොත් එනවා කීයද? 45යි. ඊට පස්සේ බලනවා දෙවෙනි එකේ 3 කියන එක 30 වෙලා තියෙන්නේ 10න් ගුණ වෙලා. එතකොට යට එකත් කීයෙන්ද 10න් ගුණ කරන්න ඕන. 5 10න් ගුණ කරපුවාම කීයද? 50යි. 5 කියන එක 30 උනේ කීයෙන් ගුණ වෙලාද? 6න් ගුණ වෙලා. එතකොට යට තියෙන එකත් 6න් ගුණ කරන්න ඕනේ කියන්නේ 8. 8 6න් ගුණ කරපුවාම 8 වරක් 6 48යි.
හරිම ලේසි. දැන් බලනවා ළමයි මේ ලවයේ සමානයි කියන්නේ එකම ප්‍රමාණය කියන තේරුම. එතකොට මේ කුඩාම වෙන්නේ වැඩිම කොටස් ගානෙන් බෙදෙන එකනේ මේ 50 කියන එකනේ. එතකොට මේක තමයි ළමයි කුඩාම වෙන්නේ ආරෝහණ විදිහට ලියන්නේ. ඒ වුණාට මේක අපි හදාගත්ත තුල්ල භාගයන්නේ. ඒක වෙනුවට ගානේ ඔරිජිනල් තියෙන උත්තර අපි ලියන්න ඕන. ඒ වෙනුවට කීයක් තියෙන්නේ? 5න් 3. කුඩාම එක. ඊට පස්සේ බලනවා ඊට වඩා ටිකක් කුඩායි 30 බෙදීම 48. ඊළඟට එන්නෙන් විශාල වෙන්න යන්නේ. මේකට වඩා මේක විශාලයි. එතකොට ආරෝහණ කියන කුඩා එකකින් විශාල කරන්නේ 30 බෙදීම 48 වෙනුවට ළමයි ගානේ දීලා තියෙන්නේ කීයද? 8න් 5. අපි මේකෙන් බලලා ගානේ උත්තර ලියන්නේ. ඊට පස්සේ ළමයි විශාලම වෙන්නේ 30 බෙදීම 45. ඒ කියන්නේ 45න් නැත්තම් 30. ඒ වුණාට ගානේ තියෙන කීය 3න් 2. තේරෙනවනේ. මේක තමයි කුඩාම. ඒ වෙනුවට ගානේ තිබ්බේ කීයද? 5න් 3. ඒක ලීවා. ඒ කුඩාම එක. ඊට පස්සේ ඊට වඩා විශාලයි 30 බෙදීම 48. ඒ වෙනුවට ගානේ තිබ්බේ කීයද? 8න් 5. ඒකත් ලීවා. ඊළඟට විශාලම ළමයි 30 බෙදීම 45 වෙනුවට ගානේ තියෙන්නේ කීයද? 3න් 2. ඒකත් ලීවා 3න් 2. මේකම මේ භාග සංඛ්‍යා ළමයි කම දෙකටම කියවන්න පුළුවන් ඈ. 2 බෙදීම 3 කිය හැකි මේක නැත්තම් 3න් 2 කිය හැකි. 2 බෙදීම 3 නැත්තම් 3න් 2. තව එකක් බලමු ළමයි. ඊළඟ ගාන බලමු ළමයි. මේකෙත් හරියවල් අවයව සමාන නැහැනේ. ඔයාලට ක්‍රම දෙකකින් එකකට මේක හදන්න පුළුවන්. ඒ කියන්නේ ලවය සමාන කරගෙන හෝ රේ සමාන කරගෙන. මේකේ ළමයි බලද්දිම තේරෙනවා ලේසි. මේකේ ලවය සමාන කරනවා නම් 6 ගත්තත් ඔය දැන් නිකමට 6 කියලා හිතන්නකෝ. 6 3න් බෙදෙන්නේ නැහැ 2කින් බෙදෙන්නේ නැහැ. එතකොට 6 හෝ 6 3න් බෙදෙනවා 2කිනුත් බෙදෙනවා 7න් බෙදෙන්නේ නැහනේ. එතකොට ළමයි 6ටත් වඩා වැඩි සංඛ්‍යාවන්නේ. එහෙම හොයන යද්දි 12 එනවද බලන්න මේ දෙකෙන් බෙදෙනවා මේකෙන් බෙදෙන්නේ නැහැ. 12 3න් බෙදෙනවා 12 2කින් බෙදෙනවා 12 7න් බෙදෙන්නේ නැහැ. එහෙම අරන් ගිහින් ඔයාලා 14 වගේ දාලා බලන්න 14 2කින් බෙදෙනවා 7න් බෙදෙනවා 3න් බෙදෙන්නේ නැහැ. එතකොට එන්න මේක ටිකක් ලොකු වගයකට යනවනේ මේ 3න්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව ටිකක් ලොකු වගයක් වෙනවා. එතකොට මේක ඊට වඩා ලේසි ළමයි 4යි 5යි 10යි තිබ්බො මේ 3න්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව ළමයි 20. තේරෙනවද? මේ 20 කියන එක ලීවොත් 20න් ළමයි 20 කියන එක 4න් බෙදෙනවා 5න් බෙදෙනවා 10න් බෙදෙනවා. දැන් හිතන්න මේ කුඩාම කියන සංඛ්‍යාව තවත් තේරෙන්නේ නැත්තම් මං ගන්නවා 40 වගේ. ඇත්තටම 40ත් 4න් බෙදෙනවා 10යි. 40 5න් බෙදෙනවා 8යි. 40 10න් බෙදෙනවා 4යි. එතකොට 20ට වඩා මේක ලොකුයිනේ බෙදුනට. ඒක තමයි මේ 3න්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව කියන්නේ. කීයද උත්තරي ගන්නෙ? 20 ළමයි. ඊට වඩා අඩු එකක් නැහැ නේ. දැන් 10 ගත්තොත් 10 කියන එක 10න් බෙදෙනවා. 10 5නුත් බෙදෙනවා. 4න් බෙදෙන්නේ නැහනේ. අන් ඒකයි ළමයි තේරුම. එතකොට මේ හැම එකෙම අපි ගේන සංඛ්‍යාව ඉස්සෙල්ලා යටින් ලියා ගන්න එක ලේසි. 20ට ගේන්න යන්නේ. ඊට පස්සේ බලනවා ළමයි තිබ්බේ හරය 4 දැන් වෙලා තියෙන්නේ 20. ඒ කියන්නේ 4 කියන එක 20 උනේ මොනවා වෙලාද? 5න් ගුණ වෙලා. අනිවාර්යෙන් උඩ තියෙන සංඛ්‍යාව 5න් ගුණ කරලා දාන්න ඕන. එතකොට 3 කියන එක 5න් ගුණ කරුවොත් එන උත්තරේ ළමයි කීයද? 15යි. 5 කියන එක 20 උනේ 4න් ගුණ වෙලා. අනිවාර්යෙන් උඩ තියෙන සංඛ්‍යාවත් 4න් ගුණ කරන්න ඕන. 2 4න් ගුණ කරපුවම 4 වරක් 2 8යි. ඊට පස්සේ බලනවා ළමයි 10 කියන සංඛ්‍යාව 20 උනේ 2කින් ගුණ වෙලා. උඩ තියෙන සංඛ්‍යාවත් 2කින් ගුණ කරන්න ඕන. 7 2කින් ගුණ කරපුවම 4ක් 2 14යි. දැන් ළමයි හරය සමාන භාග සංසන්දනය කිරීම ලේසි. අරකට ලේසි ලවය සමාන භාග. එතකොට ළමයි මේකේ මේ අදහස තියෙන්නේ. මේක දැන් ආරෝහණ විදිහට මේක ලියන කුඩා මේක ලියන්න ඕන 20කින් 15ක් ගන්න එකද කුඩා 20කින් 8ක් ගන්න එකද 20කින් 14ක් ගන්න එකද? එතකොට 20කින් 8ක් ගන්න එකනේ කුඩා. ඒ වෙනුවට අපිට ගානේ දීලා තියෙන්නේ කීයද? ඔරිජිනල් භාගේ 5න් 2. 20න් 8 තමයි කුඩායි. ඒ වෙනුවට ගානේ දුන්නේ 5න් 2. ඒක තමයි අපි ලියන්නේ. ගානේ උත්තරේ තියෙන්න ඕන. 5න් 2 කුඩාම එක. හරිනේ. ඊළඟට
20න් 14 ඊළඟට විශාල 20න් 14 වෙනුවට ගානේ දුන්නේ 10න් 7 එකක් ලීවා දෙකක් ඉවරයි තව එකයි තියෙන්නේ ඉතුරු එක කොහොමද වෙනවනේ විශාල මෙන්න කීයද 20න් 15 වෙනුවට ගානේ දුන්නේ කීයද 4න් 3 හරිනේ කුඩාම 20න් 8 ඒ වෙනුවට ගානේ දුන්නේ 5න් 2 අපි එක ලියාගත්ත කුඩාම එක ඊට පස්සේ 20න් 14 ලොකුයි ඒ වෙනුවට ගානේ තියෙන්නේ 10න් 7 ඒකක් ලියාගත්තා අවසානට විශාල 20න් 15 ගානේ දුන්නේ වුණාට 4න් 3 අපි ඒකක් ලියවා 4න් 3 එතකොට ඔක තමයි ළමයි උත්තරේ මේක සංසන්දනය කරන්න කියවනම් මේකට වඩා මේකට වඩා මේක වැඩි 5න් 2කට වඩා 10න් 7 ඊට වඩා මේක වැඩි මමයි කට ඇරෙන්නේ ආරෝහණ විදිහට නම් කමා දානවා අවරෝහණ නම් මේ පැත්තෙන් ඉඳන් මේ පැත්තට ලියන්න යනවා මේ පැත්තෙන් ඉඳන් මේ පැත්තට ලියන්න යනවා ඉවර වෙන්නේ විශාල එකේ ඉඳන් කුඩා එකට හරි ළමයි ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට භාග එකතු කිරීම අඩු කිරීම ಗುಣ කිරීම බෙදීම භාග පාඩම ඉතුරු ටිකයි අර බෝඩ් මාස් තියරියයි කියලා දෙන්නම් ඔයාලට බෝඩ් මාස් තියරි කරන්න කලින් කියන්නේ කියලා දෙන්න කලින් ඔයාලා භාග එකතු කිරීම භාග අඩු කිරීම භාග ගුණ කිරීම භාග බෙදීම මිත්‍ර සංඛ්‍යා ළමයි එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම කියවා භාගම තමයි ඒ ටික ඔයාලට එක පාඩමකින් කියලා දීලා ඊට පස්සේ බෝඩ් මාස් තියරිය සිංහලෙන් වන් බෙගුවයා කියන්නේ ඒක කියලා දෙන්න ළමයි ඔයාලට මොනවා හරි තේරෙනවා නම් ඒ කියන්නේ තේරෙනව නම් නෙමෙයි තේරෙන්නේ නැත්තම් තව මොනවා හරි මගෙන් වෙන්න ඕන අනිවාර්යෙන් ළමයි කමෙන්ට් එකක් දාන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා හරි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ළමයි